නාගේ මේ බාන මෙහෙම අපි ජීවිතයට වල ඇඳුම් දාලා දුන්නේ නෑනේ මේ මේව කරන්න එපා. මොකද දන්නවද? මේ බාන දැන් මෙන්න මේවා මම කොහොමද ගන්නෙ කියලා හිතන්නකෝ මේ බලන්නකෝ මේ බාඩ ඉරිලා. මේවට ඔයාලට ගෙවන්න වෙනවා. දැන් මේක මම මේ හාමුදුර විශ්වාස කරලා දුන්නාම මෙහෙම කරන්න එපා. මේ බලන්නකෝ දාලා තියෙන විදිය. දැන් මේකට මම මොකද කරන්නේ? අලුත් ඒවානේ ඔයාලට දුන්නේ. මේ හිතන්නකෝ මේ මෙහෙම කරන්න එපා. අපේ හාමුදුරනේ මෙන්න මේක දැම්ම ඔබ වහන්සේලාත් එවනවා මේ වීඩියෝ එක. මේ බලන්න ළමයි කිසිම මේ වගකීමක් නැතුව මෙන්න මේකේ ඔබලා දීලා තියෙන්නේ මේ. දැන් මේ ඔක්කොම ගැලවිලා. මේ ඇඳුමක් 25000 30000ක් වෙනවා මේ ඇඳුමක්. මේ දැන් අපි කියලාමනේ දුන්නේ මෙහෙම පොඩි කරන්න එපා. මේ ඔක්කොම ලස්සන පැක් කරලානේ දුන්නේ අපි. මේ බලන්නකෝ ජීවිතේට ඇඳුමක් ඇඳලා නැති ළමයි විදියට මේ හැසිරීලා තියෙන මේ බලන්නකෝ. මේවට මම දැන් මොකද කරන්නේ? දැන් මේ වැඩ ඔක්කොම දමලා ගාලා මම මේ වලවන්න ඕනේද? දැන් මේ ඇඳුම් වල මේවා කොහොමද අපි ගෙවන්නේ? මම දැන් ඔබ වහන්සේට ගොඩාක් අඩුවට දුන්නෙත් ඔබ වහන්සේ ගොඩාක් හිතවත් නිසා සාර මෙතනට මාපු නිසා. ඒකට අඩුවට දුන්නාමත් දරුවෝ දැනගන්න ඕනේ මෙන්න මේවා මේ විදියට පිළිවෙලට ගේන්න. මේ බලන්නකෝ මේ කෑලි ඇත්තෙත් නෑනේ. මේ අපි මෙහෙම දුන්නේ නෑනේ එකක්වත්. මේ අලුත් ඇඳුම් මේවා මේ බලන්න අපේ හඳුනදී මේ කෑලි වෙනම. දැන් මම රෙදි ටික මේ ගන්නෙ. මේ බලන්නකෝ මේවා කොහොමද අපි දැන් මේවා හරි ගස්සන්නේ? ඇයි මෙහෙම මේ අපේ අඳුර මේවා මේ බලන්නකෝ. දැන් මට මේවට ගෙවන්න ලොකු අඳුරනේ මෙන්න මේ 25000ක් විතර වෙන එක ඇඳුමක්. හොඳ එතකොට දැන් මේ ඇඳුමකට අපි ගන්නවා සෑහෙන ගාණක් මේ වෙන මිනිස්සුන්ගෙන් මම මේවා හිටන් තියා ගන්නවා. මොනවද වෙනමම ගාණක් හිටන් තියා ගන්නවා. දැන් මේවා මහලත් එක්ක මේ කොළපාට නූල් වලිමුත් එක්ක මහලා. ඇයි මෙහෙම මේ කරේ අපේ හඳුරනේ? මේ බලන්න මේ ලක්ෂ ගාණක් ඇඳුන්නේ මේ ඔබ වහන්සේලා මේ මරන් ගියලි ඉවර වෙලා මෙහෙම සවුත්තු කරලා මට ගෙනල්ලා දුන්නේ මේ බලන්නකෝ. දැන් මම ගොඩාක් විශ්වාසෙට මම කිව්වා මෙතන තියලා යන්න කියලා. මේ තියලා මම හිතුවේ නෑ මෙහෙම කරලා ඇති කියලා. එහෙම අපි දාන්නේ නෑ මේ ඇඳුම් ගුලි කරලා. මේ කෝට් කරලා වෙනම ඉන හැඩ පැක් කරලා මේ තව මම මේ වැද්දෙන්න මම බලන්න මෙන්න මේවයි කොහම තියේද කියලා මට නම් හිතා ගන්න බෑ. මේ දැන් මෙන්න අර රතු පාට ඉන හැඩ දෙක තිබුණේ මෙන්න මේ මල්ලි ඔබලා. අපි ජීවිතේට shopping වල දාන්නේ නෑ ඒ ඇඳුම්. මේ බලන්න මේවා දාලා තියෙනදී බලන්නකෝ මේවා කොහොමද හිතන්නකෝ මෙන්න මේ 25000 30000ක් වටින ඇඳුම් මේ චප්ප කරලා දාලා තියෙන්නේ මේ. එතකොට හිතන්නකෝ මේ බලන්නකෝ මේවා මේ තියෙන විදිය. දෙයියනේ අපි දැන් මෙහෙම දාලා නෑනේ අපි ඇඳුම් අපි පිළිවෙලට තියනනේ. ඔන්න ඕකයි කියන්නේ. අපි අපේ ගාන ගන්න යන්නේ ඒකයි. එතකොට මේ වගේ වටිනාකමක් දන්න මිනිස්සුනේ ගෙනියන්නේ. දැන් මේව බලන්නකෝ මේක මංවත් ඇඳලා නෑ. දෙපාරක් විතර මං ඇඳේ. මේ කෑලියම දැන් මම මේවා පැත්තක දාලා අලවන්න ඕනේ. අපේ අන්තර මේ එක ඇඳුමකට මට 10000ක් විතර මම ගන්නවා. එතකොට එතන 60000ක් විතර මට ගන්න වෙනවා. මොකද ඕවා මං සෑහෙන මහන්සියෙන් මේවා කරන්නේ. මේ බලන්න මේවා ටික දාලා තියෙන්නේ මෙහෙම දාන්නේ නෑ ඇඳුම්. මෙහෙම කොහොමද දැන් මේ ඇයි වගකීමක් අරගෙන නැත්තේ මේ ඇඳුම් ගැන මේ බලනකො චප්ප වෙලා තියෙන මේවා. මෙහෙම ඇඹෙන්න විදිහක් නෑ මේ ඇඳුම් තානකොට. මේවා එහෙම දාන්නේ නෑ අපි කෝට් කවර් වල. පරණ වුණාට අපි ඒවත් පරිස්සම් කරන් තියන අවුරුදු ගාණක් අපි ඇඳ එහෙමනේ. මේ බලන්නකො මේ වගේ හැටි මේ කුණු බලන්නකො. මට තේරෙන්නේ නෑනේ. දැන් මේකේ කෝට් ටිකක් නැද්ද මන් දන්නේ නෑ ඇයි මෙහෙම කරේ මේ ඇඳුම් වලට? මට තරහ වෙන්න එපා අපේ ආන්දරනේ. මට තේරෙන්නේ මේ බලන්න මේ පිටිපස්ස කෑලි ටික දාලා තියෙනේදී. මේවා ඉස්සරම බලන්න මේ දැන් එදා මං කියලාමනේ ගියා ඇඳුම් ටික පරිස්සම් කරන්න කියලා. ඒ ළමයිට මං කියලා දුන්නේ. මේ බලන්න තව කෑලි බිමනේ. තව කෑලි බිම. දැන් මම මොකද්ද මේ ටිකට කරන්නේ? හිතන්නකො වහන්සේම චුට්ටක් හිතලා මට කියන්නකො මොකද්ද දැන් අපි මේකට කරන්නේ කියන එක. මෙහෙම ඇඳුම් සවුත්තු කරන්න එපා. ඒ කියන්නේ දැන් මේවට කවුද මේ වගේ වියදම ගෙවන්නේ හිතන්නකො. දැන් ඔබ වහන්සේට ගොඩාක් අඩුවට දුන්නේ මං හැම එකම 2000 දෙනේව 500ක් අඩු කරලා දුන්නේ. දැන් මේ වගේ මේ මොනවා අඩුයිද මන් දන්නේ නැහැ. චප්ප කරලත් එක්ක දන්නේ නැහැ තියෙන්නේ ඒවත්. දැන් මට හිතා ගන්න බැරි මේ ඔබ වහන්සේ වචනේ රැක්කේ නැත්තේ ඇයි කියන එක විතරයි මම අන්තිම මොහොතේ පරිස්සම් කරලා ගෙනල්ලා දෙන්න කියලා කිව්වා. දැන් මං අර ඉන හැඩ ටිකට මොකද කරන්නේ? දැන් මේ ඔක්කොම ඇඳුම් ටික මම දැන් ඇද්දා. බලන්නකො දැන් ජුවලරි එහෙම කොහම අඩුයිද මන් දන්නේ නැහැ. ජුවලරි බොක්ස් එක කොහොමද තිබ්බනේ වා ගත්තනේ අතර. දැන් මේ වගේ මොනවා අඩුයිද මන් දන්නේත් නැහැ. මං අර වැඩි විශ්වාසයෙන් මං කෝ ඇඳුම් ටික තියලා යන්න
මම බිලත් බලන්න බිලත් ඔය කසර තියලා යන්න කියලා කිව්වා දැන්. බිලයි මම මේ දැන් බැලුවේ බිලයි සල්ලි කෝකටද දාලා තියෙන්නේ තාම මට ඒ ටික හම්බුන්නේ නැහැ. මෙතන ඉන්න මම තියලා යන්න කියලා කිව්වේ. මට තේරෙන්නේ අපේ ආමඳුරනේ වහන්සේ ඇයි මට මේ ටික ගෙනියව වගේම ගෙනල්ලා දුන්නේ නැත්තේ කියන එක මට පැහැදිලි නෑ. මේ දැන් අපි ඇත්තටම මේක බිස්නස් එකක් කරන්න අපි දැන් මේවා දීලා ඉවරලා කීයක් හරි අපි හම්බ කරගන්න එකනේ කරන්නේ. ඒකත් ඔබ වහන්සේට ගොඩාක් අඩුවට දීලා ඔබ වහන්සේ ඒ විශ්වාසෙත් මගේ රැක්කේ නෑ.